බිස්නස් කරන මම සේරම නැති වුණා. ඉතින් තාත්තා ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉද්දී මම තමයි ළඟ ඉන්නේ. පාසල් ශිෂ්‍යයෙක්ගේ ජීවිතය ඇතුළේ තියෙන වැදගත්ම දවසක් සහ වැදගත්ම දවස. කැමරාව ඉස්සරහා ෆෝන් එක අතේ තියාගෙන බලන උඹලගේ ඊන හැබෑ කරන්න නිදාගත්තත් මං හැරලා උදේට නැගිටිද්දිත් මං හැරලා. හරිද? ඒතකොට නිදාගත්තේ නැද්ද කියලා තමයි යන්නේ. ඒ එක්සෑම් එක වෙලාවේ මේ ඒ දේ වුණේ මම. ඒ කියන්නේ ක්ෂණික දෙයක්. ඒ අවසානයේ හදිස්සියට මං අර හදලා ලියපු එක මං අතින් කැපුණේ. වාද විවාද මතවාද මැද අපේ සංවාදය විසංවාදත් එක්ක එකතු වෙලා ඉන්නවාලා හැමෝම අදත් බොහොම ආදරෙන් පිළිගන්නවා. විසංවාද අද පටන් ගන්න කලින් මෙහෙම ආරම්භයක් මං ගන්න. අත්දැකීම් සහ මේ විසංවාද වීඩියෝ වැඩේ ඇතුලේ මට තේරිච්ච යම් දෙයක් තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් මිනිස්සු ජීවිතේ යම් කාල පසු කරනවා. ඒ කාල පසු කරන්නේ එක පිම්මක් පැන්නට පස්සේ ඒ කතාව සමාජයට කියන්න, ඒ කතාව කියලා සමාජය වෙනස් කරන්න. එතකොට ඒ වගේම කාලයක් තිස්සේ වැඩ කරලා, කාලයක් තිස්සේ මහන්සි වෙලා පිම්මක් පැන්න කොල්ලෙක් එක්ක තමයි අද සංවාද කරන්නේ. ඉතින් අද අපිත් එක්ක තුලා ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන අපේම සහෝදරයෙක් කාවින්ද සෙනවිරත්න. හරි කාවින්ද ගැන ඇත්තරම දැන් මෙච්චර කල් අපි මේ වීඩියෝ කරේ මේ හොස්ටල් එකේ අපි මේ ආවට ඉන්න කොල්ලොත් එක්කම. එතකොට මම පෞද්ගලිකව උන් ගැන දන්නවා. උන්ගේ ජීවිත කතාව මෙතන මේ කැමරාව ඉස්සරහා කියන්න කලින් දන්නවා. හැබැයි අද තියෙන විශේෂත්වය කාවින්දලා අපි කැම්පස් එකේ හම්බෙලා අපි එහෙම යාළුකම් පවත්වුවාට මචං අපි වැඩි හම්බෙන්නේ නැහැ. එතකොට අපේ කතාව අපි දන්නේ. එතකොට මේක මගේ පැත්තනොත් විශේෂයි. උඹේ කතාව අද තමයි දැනගන්නේ මාත්. අපි කාවින්ද කියන්නේ කවුද? කාවින්දව අඳුරගෙන වැඩේ පටන් ගමු. ඉතින් කාවින්ද වාට වාරයි කාවින්ද කවුද කියලා කියන්න. මම කාවින්ද සෙනවිරත්න. මම ඇත්තටම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දැනට අධ්‍යාපනය ලබනවා. මම දෙවනසර තමයි අධ්‍යාපනය ලබන්නේ. මේ ටිකේ ඉතින් ඇකඩමික් වැඩ ටිකක් කරගන්න ගමන් කැම්පස් එකේ අනිත් වැඩත් බැලන්ස් එක කරගෙන යනවා. මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල මාධ්‍යකයේ ජප්‍රල් රේන්ස් එකේ රැපිඩ් ඩිසයිනින් වයිස් ප්‍රෙසිඩන්ට් විදියට කටයුතු කරනවා. ඒත් එක්කම තව අපේ කැම්පස් එකේ තියෙන ක්ලබ් වල ඒ වගේ ඉතින් විශේෂ බාහිර වැඩත් එක්ක මේ දවස්වල ඉතින් සාමාන්‍ය විදියට රෙඩි කරගෙන යනවා. ඒත් එක්කම මේ දවස්වල මම පොඩි අලුතෙන් වැඩක් පටන් ගෙන තියෙනවා. අපේ අලුතෙන් ඉංජිනේරු පීඨ සංකීර්ණ මත්තේගොඩ ඉදි වුණා. එතකොට ඒක ඇත්තටම අලුත්ම දැනක්. මම ඒකෙන් 6 ඉඳලා එලවල් කරන ගම්ම මම අධ්‍යාපනය ලැබුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයේ. ඉතින් මම 6 ඉඳලා 11 වෙනකන් 6 වසරේ ඉඳන් 11 වෙනකම්ම එහෙම අර ලොකුවට ඒ කියන්නේ විෂය බාහිර වැඩ වලට මම ගිහිල්ලා තියෙනවා. හැබැයි ගොඩක්ම ඒක අධ්‍යාපනයේ පැත්තට බර වෙච්ච කෙනෙක්. බ්ලොග් එකක් වගේ පොඩි වැඩක් පටන් ගෙන තියෙනවා මේ වෙද්දි. දැනට වීඩියෝ දෙකක් වගේ ඒ වගේ දාලා තියෙනවා. ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි ජපුර ඉෆෙක්ට් එක කියන්නේ මොකක්ද කියලා. කාවින්දගේ වීඩියෝස් වලින් ඒ වගේ ලින්ක්ස් අපි දාන්න. ඒත් එක්කම මතක් කරනවා විසංවාද subscribe කරන්න. යට තියෙන subscribe button එක click කරලා notification bell එක on කරලා වැඩත් එක්ක set වෙන්න. අපේ social media වල links පල්ලෙහා තියෙනවා. ඒවත් එක්ක set වෙන්න. ඉතින් වැඩි කතා බහ නැතුව අපි පටන් ගමු. මේ තමයි ඔයාලගේ ජීවිතය වෙනස් කරන සංවාදය විසංවාද. කාවින්ද මම මචං මෙතන එන හැමෝගෙම අර අහන කොමන් ප්‍රශ්න ටිකක් තියෙනවා. සහ උඹ ඉංජිනේරු ෆැකල්ටි එකේ ඉඳන්ම අද මට අහන්න වෙනස් ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඒතර මම අර කොමන් ප්‍රශ්න ටික අහලා පටන් ගන්නවා. කාවින්ද කියන්නේ ඉස්කෝලේ කාලේ සාමාන්‍යයෙන් O level විතර එනකන් දක්වා කොයි වගේ චරිතයක්ද සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ පැත්තට බර වෙච්ච චරිතයක්ද නැත්නම් හැමදේම කරගත්ත කොල්ලෙක්ද නැත්නම් අර නරක පැත්තට ගිහිල්ලා හොඳට ආව කොල්ලෙක්ද කොහොමද ඒ කාලේ ගෙවුනේ? ඇත්තටම ගත්තොත් එලල් වෙනකන් ඒ කාලේ මම සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ පැත්තට ඒ පැත්තටම පොඩ්ඩක් බර වෙච්ච කොල්ලෙක්. අර අනිත් වැඩ ඒවට යොමු වෙච්ච ප්‍රමාණය ගොඩක් අඩුයි ඇත්තටම. එහෙම තමයි. අපිට මෙතන එන ඉරිස වර්ගීකරණය කරත් කාවින්ද එක එක විදිහේ කට්ටිය එනවා මචං. උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය මෙතන ඉඳන් ඉන්න මමත් මචං අර දැන් ඔබ කියවනේ ඔබ ඉගෙන ගත්තා මොලේ ධම්ම එහෙම ට්‍රැක් එකේ හිටියා කියලා. ඔව්. මම පෞද්ගලිකව ගත්තොත් එහෙම ට්‍රැක් එකේ හිටිය කොල්ලෙක් නෙවෙයි. මම මචං පසු කාලීනව තමයි වෙනස් වුනේ. ඒ වගේ එක එක පුද්ගලයෝ ඉන්නවා. මේක බලනවාලත් ඒ එක එක කැටගරියට අයත් වෙනවා. එතකොට දැන් මේ කාවින්ද අයියාගේ කැටගරිය නම් ඔයා ඉන්නේ ඔන්න
හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් සහ ඒ ට්‍රැක් එකේ නෙවෙයි නම් ඉන්න ඔන්න ඒ ට්‍රැක් එකට පනින්න අද හොඳ දේවල් ටිකක් ගන්න පුළුවන් මේ කතාව ඇතුළේ. කවින්ද මේ අර පස්සේ අහන්න තියෙන ප්‍රශ්න ටික මම අර කලින් වීඩියෝ වල පහුවෙන්න අහපු ප්‍රශ්න ටික මම මුලින්ම අහලා ඉවරයක් කරන්න. මොකද අපිට අද කවින්දත් එක්ක තියෙන්නේ වෙනස්ම විදිය සාකච්ඡාවක් වෙනද. පාසල් ප්‍රේමය ගැන මොකක්ද හිතෙන්නේ? පාසල් ප්‍රේමයක් තිබ්බද? එහෙම ඒ කියන්නේ එහෙම ඇත්තටම තිබ්බේ නෑ. ඒ කියන්නේ මට හිත කියපු එහෙම අර හස් කියන්නේ එහෙම තිබ්බා. හරිද? හැබැයි මම ඒක කියන්නේ කවදාවත් මං කියලාත් නෑ ඉස්කෝලෙන් අයින් වෙනකන්. ඒක අර හිතේම තියාගෙන හිටපු කෙනෙක් ඇත්තටම. හිතේම තිබ්බා. හිතේම කියලා ගියා. හිතේම තිබිලා හිතේම නැතිලා ගියා. මේ විදිහට තමයි පාසල් ජීවිතය කියන්නේ. පාසල් ප්‍රේමය ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. එතකොට කාලින්ද අපි මචං ජීවිතේ කාලෙන් කාලෙට ගන්න අත්දැකීම් එක්ක අපිට ටර්නින් පොයින්ට්ස් කියලා දේවල් තියෙනවා. එතකොට දැන් මේක බලන බහුතරය ගත්තොත් එහෙම අපේ පාසල් යන වයසේ නංගි ළමලා තමයි ඉන්නේ. එතකොට පාසල් ජීවිතය ඇතුලේ දැන් අපි කතා කරන්නේ පාසල් ජීවිතේ හින්දා මේ පාසල් ජීවිතය ඇතුලේ ඒ වගේ අර තමන් මචං අර හිතෙන් ලොකුවට හදාගෙන හිටපු දේවල් වෙනස් කරන්න උන අර ටර්න් කරන්න උන එහෙම කාලයක් ආවද? එහෙම ආවනම් ඒ අත්දැකීම් මොනවද කියලා බෙදාගන්න. ඔව් අනිවාර්යෙන්. ඇත්තටම එහෙම කාලයක් තිබ්බා. එහෙම මුලින්ම මට එහෙම ඒ කියන්නේ එහෙම සිතුවිල්ලක් එන්නේ ඒ කියන්නේ කලින් ඉඳන් මං කියවනේ අධ්‍යාපන පැත්තට බරුණේ කියලා බා. එතකොට දැන් 6 වසරේ ඉඳන් සාමාන්‍යයෙන් ඔහොම මේ සාමාන්‍ය ඉතින් ගෙවිගෙන යනවා. ඉතින් ඔහොම යද්දී අර ප්‍රශ්න කියන දේවල් එනවනේ මං ජීවිතේට. එතකොට දැන් එහෙම ප්‍රශ්නයක් ඒ කියන්නේ එහෙම ප්‍රශ්න මට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම එහෙම ප්‍රශ්නයක් ආවේ සාමාන්‍යයෙන් කෙලින්ම කිව්වොත් ආර්ථික ප්‍රශ්න වල. එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මට. ඒ කියන්නේ අපේ තාත්තා මචං මේ හදිසියෙ ලෙඩ වුණා. මට මතක විදිහට මම 11 වසරේ වගේ ඉද්දි තමයි මේ තාත්තා ලෙඩ වුනේ. ඉතින් ගෙදර ගුරුමුළු ගියා ලෙඩ වුණා කියන්නේ මචං අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවානේ. මේ ඉතින් මට එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා බා. ඒ ප්‍රශ්න පටන් ගත්ත ඉතින් මේ ඒ කාලේ. ඉතින් ඒ කාලේ මේ අත්‍තරම ගොඩක් අමාරුයි. මොකද මේ ඒ කියන්නේ මෙහෙමයි. අපිට මචං මේ ඒ කියන්නේ අර මධ්‍යම පාන්තිකයි. මේ එහෙම පවුලක කෙනෙක් මම. එතකොට දැන් එහෙම ඒ කියන්නේ අපේ තාත්තා ආමිගේ හිටියේ. ආමිගේ ගිහිල්ලා මම 11 වසරේ වගේ ඉද්දි ඒ කියන්නේ මම 6 වසරේ වගේ ඉද්දි තාත්තා පෙන්ෂන්. ඉතින් එහෙම යද්දි තාත්තා පොඩි බිස්නස් එකක් එහෙම කරගෙන ගියා. ඉතින් ඒකත් එක්ක ඒවා පොඩ්ඩක් වැටිලා පොඩ්ඩක් ඉතින් ආර්ථිකය හැර දරුණු තත්ත්වයක් මේ පොඩ්ඩක් කේස් වෙන තත්ත්වයට වැටලා තිබ්බේ. ඉතින් ඔයත් එක්ක ඊට පස්සේ අපේ අපි පටන් ගන්න තිබ්බ බිස්නස් එක නම් සේරම නැති වුණා. තිබ්බ යාන වාහන මේ හැම දෙයක්ම නැති වුණා මචං. ඉතින් ඊට පස්සේ තාත්තා මචං ඇත්තටම තාත්තා වෙන ජොබ් එකක් කරා. ඉතින් ඒ ජොබ් එක කරද්දි තමයි මේ තාත්තා ලෙඩ වුණේ. ඉතින් ඒ ලෙඩ වුණත් එක්ක මචං සෑහෙන ආර්ථික ප්‍රශ්න වැඩි වුණා. ඉතින් ඒත් කොහොම හරි ඉතින් දැන් අපිට උගන්වනවානේ. ඉතින් මායි පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න පවුලේ සහෝදර සහෝදරයෝ ඉන්නවද? ඔව් මල්ලා දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ කොහොම හරි ඉතින් කොච්චර ප්‍රශ්න ඇවිල්ලා තිබ්බත් ඒත් එක්ක මේ කොහොම හරි ඉතින් අර දැන් ඔය ප්‍රශ්නම අර ඒ කියන්නේ මේ වෙනත් අර දෙයකට යොමු වෙන්නේ නැති වෙන්න හේතුවක් කියලා තිබ්බා. ඒ වශයෙන් අල්ලන් හිටියා ඒ වගේ ප්‍රශ්න තිබිලා තියෙනවා. ඉතින් සමහර ඒ කියන්නේ දැන් විභාග ඒ 11 වසරේනේ බා. ඒත් එක්කම තමයි තාත්තා ලෙඩ වුණේ. ඉතින් අර මේ ඒ කාලේ සාමාන්‍ය පෙළ තියෙන්නේ. ඉතින් තාත්තා ගාව හිටියේ මම කවුරුත් ළඟ ඉන්න නෑ. ඉතින් තාත්තා ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉද්දී මම තමයි ළඟ ඉන්නේ. ඉතින් අර එහෙම ප්‍රශ්න තිබිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ කොහොම හරි ඕලෝල් කරා. ඇත්තටම මේ මං හිතුවේ කියන්නේ මට මම බලාපොරොත්තු හිටියේ මට ඒ 9 රිසල්ට් එක. හැබැයි බම් මේ මට එතනත් ඒ කියන්නේ මේ මට තිබ්බේ යටයි B එකක් බා. හරිද? ඉතින් මේ මට ජීවිතයේ තියෙන ප්‍රශ්නයක් තමයි මම හැම වෙලේම මේ ඒ කියන්නේ මොකක් හරි ඉලක්කයක් මේ ඉලක්කයකට යනවා කියලා හිතාගෙන ඉන්නවානේ. මේ දැනට මේ වෙනකම්ම බං ඒකට පොඩ්ඩක් අඩුවෙන් තමයි ඒ කියන්නේ හැම එකම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් හොඳම උදාහරණේ මම ශිෂ්‍යත්වයට බං මට ඒ කියන්නේ හැමෝම හිතුවා මට ඒ කියන්නේ ගොඩක් ලකුණු හම්බෙයි ගොඩක් මේ හොඳ ලකුණකට යයි ගොඩක් හොඳ ලකුණකට යයි. මේ ඒ වුණාට බං අපේ ඒ මම මාගේ ගලේවල ඒ කියන්නේ මහතල දිස්ත්‍රික්කයේ මම ප්‍රාථමික අධ්‍යාපන විභාග ප්‍රාථමික විද්‍යාලයේ
ඉතින් මට ඇත්තටම මන් තිබ්බේ ඒ බලපු කටුස් මාකේට වැඩිය ලකුණු දෙකයි තිබ්බේ. හරිද? ඉතින් මේ 162ක් තිබ්බේ. ඊට පස්සේ මම යන්න හිතාන හිටියේ ඒ කියන්නේ මේ කුරුණෑගල පැත්තේ ස්කූල් එකට එහෙම යනවා කියලා තමයි මේකත් තිබ්බේ. ඉතින් මම දන්නේ නැහැ මොකද්ද හේතුවකට කොහොම හරි මට යන්න උනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව මධ්‍ය විද්‍යාලයට. කැකිරාව මධ්‍ය විද්‍යාලයට යන්න උනේ. ඉතින් කොහොම හරි මට තිබ්බේ ඒ ගාන. ඉතින් 162යි ආයෙ ලකුණු. මම ඉතින් අර බලාපොරොත්තු විදිහට මට තිබ්බේ නැහැ. මේ වගේ මම බලාපොරොත්තු ටිකක් තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක සිසත් වෙන බා. ඒක ඉතින් අතහැරලා මේ පාස්නේ ඉතින් අවුලක් නැහැ. ඉතින් ස්කෝල් එකේදී කැකිරාව සෙන්ටරල් එකට ගිහිල්ලා ඉතින් ඒකේ වැඩ ටික කරගෙන මම යද්දි තමයි මාර්ගය ඉස්සෙල්ලා ප්‍රශ්නේ ආවේ. ඉතින් කොහොම හරි මට ඕලොල් වලට තිබ්බේ ඒ 8යි B එක. ඉතින් ඒකෙත් මම ටැමිල් කරා. මේ ඒ කියන්නේ ටැමිල් එහෙම අවුලක් තිබ්බෙත් නැහැ. ඇත්තටම මේ එක්සෑම් එක වෙලාවේ මේ ඒ දේ වුණේ මම. ඒ කියන්නේ ශනික දෙයක්. ඒ කියන්නේ මේ රචනා ඒ කියන්නේ කේස් උනේ ඇත්තටම රචනාවෙන් බා. රචනාවේ මචං මම පාඩම් කරගෙන ගියා රචනාව. මේ ඉතින් මේ කොහොම හරි මම රචනා දෙකක් ලියුවා. මේ එකක් මට මේ තිබ්බ මාතෘකාවේ මට තේරුම් ෂුවර් නෑ ඒකේ. ඒ කියන්නේ රචනාවට මොකද්ද එන්නේ මං හිතුවේ ඒක අර පාඩම් කරගෙන ගියපු එකමයි කියලා. මං ඒකත් ලිව්වා. තව එකක් මං හදලත් ලිව්වා. ඉතින් අවසානයේ හදිස්සියට මං අර හදලා ලියපු එක මං අතින් කැපුණේ. ඉතින් හරියට මට ඊට පස්සේ අවසානයේ කරගන්න දෙයක් තිබ්බේ නෑ. මේ මම ඒකට ඒ වෙලෙම මම B එකක් බලාපොරොත්තු වුණා. ඉතින් ඒක තමයි B එකයි. ඒ තමයි යට B එකක්. එතකොට මේ කාලෙන්ද දැන් ඔය ඕලවල් කාලේනේ බා. ඔව්. ඒ ලෙවල් වලට මැත්ස් නේ කරේ. ඔව්. ඒ ලෙවල් වලට මැත්ස් කරනවා කියලා කොහොමද ඔළුව හදාගත්තේ? කොහොමද ඒකට වටපිට ආගත්තේ? ඇත්තටම ඒ ලෙවල් වලට ඒ කියන්නේ මේ මට ආසාවක් තිබ්බා ඉංජිනේරිං එක. ඉතින් මේ ඒ ආසාවත් එක්ක තමයි මේ මොකද මේ මම ඒ ලෙවල් වලට මැත්ස් කරන්නේ. ඒ කියන්නේ කලින් මෙහෙම මට 9 වසරෙන් ආසාවක් තිබ්බා IT පැත්ත තියෙන්නේ. IT පැත්තෙන් ඉස්සරහට යන්න. හැබැයි මේ ඒ දවස්වල ආපු ප්‍රශ්නත් එක්ක මේ කියන්නේ IT පැත්ත අර ඉස්සරහට යන්න මට නිකන් බැරියර් එකක් වගේ තියෙනවා වගේ එහෙම හිතුණා. ඉතින් ඒකින්ද මට ඇත්තට මේක අර මේ ප්‍රශ්නත් එක්ක ඒක ඔළුවෙන් මේ නැති වෙලා ගියා. ඉතින් ඊට පස්සේ මේ කොහොම හරි ඒ ලෙවල් මැත්ස් කරා. මේ මැත්ස් කරන්න ගත්තදී මේ එහෙම තමයි පටන් ගත්තේ. තමයි ඒ ලෙවල් ගමන පටන් ගත්තේ. එතකොට මේ අර කාවින්දට කියන්න දෙන අනිවාර්යයෙන්ම දැන් මැත්ස් කරනවා කියන්නේ මචං ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් කැම්පස් යන්න ඕනේ. ඔව්. එතකොට කැම්පස් යන කතන්දරේ ගත්තට පස්සේ යන්න ආසම කැම්පස් එකක් තිබ්බද පොඩි ගාන? තිබ්බවා. මේ යන්න ආසම කැම්පස් එකක් තමයි පේරාදෙනිය. පේරාදෙනිය අත්‍තරම යන්න ආසාවක් තිබ්බා. ඒ කියන්නේ ලංකාවේ මචං ඕන ළමයෙක්ගෙන් අහුවොත් පළවෙනි උත්තරේ ඕක. අනිවාර්යෙන්. මේ පේරාදෙනිය කියන්නේ පේරාදෙනිය කියන්නේ ලස්සන කැම්පස් එකක් නේ බා. ඒක අර පොඩි කාලේ ඉඳන් අපේ ඔළුවට දාලා තියෙන්නේ. ඒක කැම්පස් නම් පේරා. එහෙම මේ ඒ කියන්නේ එතකොට අපිට අර මේ ඒ කියන්නේ ඒක ඉබේ මේනවා මම ආසාව. එහෙම ආසාව ඒ කියන්නේ ටියුෂන් දැන් අපි ඒ කියන්නේ 6 වසරේ ඉඳන් 11 වසරේට මම නම් එහෙම කියන්නේ මම වැඩි ක්ලාස් වලට ගිහිල්ලා නැහැ. මම ක්ලාස් වලට ගිහිල්ලා තින්නේ විද්‍යාවයි ගණනුයි ඉංග්‍රීසි දෙමළයි ඔය ටික. වෙන ඒවල ක්ලාස් ගිහිල්ලා නැහැ. මේ ඉතින් ක්ලාස් වල ගුරුවරු අර උපදෙස් දෙනවනේ මේ කැම්පස් එකේ. ඒ කියන්නේ යාලා උගන්වද්දි මේ එයාලගේ අත්දැකීම් තියෙනවා. එයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවා. ඒකට අර අපිට අත්‍තරම ආසාවක් ඇති වෙනවා. මේ කැම්පස් එකට ගියා නම් හොඳයි. මේ දේ කරා නම් හොඳයි. ඉතින් එහෙමත් එක්ක තමයි ඒ වැඩත් එක්ක තමයි මට කැම්පස් යන්න එහෙම ආසාවක් ඇති වුණේ. ඒත් එක්කම දැන් මැත්ස් සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරන්නත් මේ ඒ කියන්නේ එයාලත් කියනවා මේ පැත්තේ මේව කරොත් මේ දේවල් වලට යන්න පුළුවන්. මේව කරොත් මේ දේවල් වලට යන්න පුළුවන්. මේ ඉතින් එයාලකින් ඒ ලැබෙන ඒ අදහසත් එක්ක මට ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ඉතින් මැත්ස් කරලා කොහොම හරි පාස් වෙලා කැම්පස් යන්න මේ එහෙම අයිඩියා එකක් ආවද. එතකොට කාවින්දේ කතාව ඇතුලේ එහෙන වැඩගත් කෑල්ලක් කියවුණා. ඉස්කෝලේ යන කාලේ අපි හේන දකින්න කාලේ වැඩ කරන් යන කාලේ අපිට සමාජයෙන් කියන කතා අපේ ගුරුවරු අපේ වැඩිහිටියෝ ඒ කියන කතා ඉඳලා තමයි අපි මොටිවේට් වෙන්නේ. ඒ හින්දා තමයි අපි හේන පස්සේ යන්න පටන් ගන්න. එතකොට අර පොඩි ප්ලස් පොයින්ට් එකක් විතර මම එකතු කරනවා මේ විසංවාද කියන්නේත් එහෙම වැඩ. ඔතන කැමරාව ඉස්සරහා ෆෝන් එක අතේ තියාගෙන බලන උඹලගේ හින හැබෑ කරන්න අපිට පුළුවන් විදිහට මචං අපේ කතාව කිව්වොත් එහෙම අනිවාර්යෙන් ගේමක් ගහන්න ඉඩ තියෙනවා. එතකොට මේ කතාව ඇතුලේ ගන්න පුළුවන් හොඳ ටික උපරිමයෙන් ගන්න. වැරදිලා හරි අතපසු වීමකින් හරි නරක කෑල්ලක් තිබ්බොත් ඒක ඔළුවෙන් හිතලා හරලා දාන්න.
අපි යන් ඉස්සරහට කාවින්ද මේ කාවින්ද කිව්වා කාවින්දගේ ජීවිතේ යම් කාලයකට පස්සේ ගෙදරට ආර්ථික ප්‍රශ්න එන්න ගන්නවා ඒවත් එක්ක පොඩි ස්ට්‍රගල් එකක් ඇති වෙනවා ගෙදර ඇස්සේ. එතකොට එහෙම තියෙන තත්ත්වයක තමයි කාවින්ද A level කරන්නේ. අන්තිමට මචං කොහොම හරි A level රිසල්ට් එන දවසක් එනවා. ළමයට. ඒක මචං මං හිතනවා ළමයිගේ ජීවිතේ පාසල් ශිෂ්‍යයෙක්ගේ ජීවිතය ඇතුළේ තියෙන වැදගත්ම දවසක් සහ වැදගත්ම දවස. අවුරුදු 13ක් ඉස්කෝලේ යනවා. අවුරුදු 13 ඉවර වෙන්නේ A level exam එකේ. ඒ A level exam එකේ රිසල්ට් එක කියන්නේ අනිවාර්යෙන්ම ජීවිතේට වැදගත්. එතකොට ඔය A level රිසල්ට් ආව දවස ගැන මචං ලස්සන කතාවක් අපි හැමෝටම තියෙනවා. අනිවාර්යයෙන්. අපි කැමති කාවින්දේ කතාවත් ඒ විදිහට දැනගන්න. මටත් ඇත්තටම මේ වගේ ගොඩක් ලස්සන කතාවක් තියෙන්නේ. මම ඇත්තටම මට ඒ රිසල්ට් එක ආපු දවසේ පට්ට සතුටක් දැනුණා. මේ මම ඒ කියන්නේ මේ මට ඇත්තටම මගේ ඒ තුනක් ගන්න එහෙම පොඩි මේකක් තිබ්බා. හැබැයි මට මේ කෙමිස්ට්‍රි වලට පොඩි කේස් එකක් තියෙනවා. පොඩි කොස්සකුත් තිබ්බා. ඉතින් මේ ඇත්තටම කෙමිස්ට්‍රි ඒ කියන්නේ මේ මට අර ඒක සෙට් නෑ කියන්නේ එහෙමයි. ඉතින් ඒකින්ද මට කෙමිස්ට්‍රි වලට මම හිතුව රිසල්ට් එක ආවේ නෑ. ඒකින්ද මට ඒ තුනක් ගන්න ඇත්තටම බැරි වුණා. ඒ වුණාට මට ඒ ආපු රිසල්ට් එකට පට්ට සතුටුයි. ඉතින් මොකද සතුටු කියනවා නම් මම එලව කරේ පට්ට බාධක ගොඩක් මැන්දේ. ඒ කියන්නේ ගෙදර ප්‍රශ්න, ඉතින් මේ ආර්ථික ප්‍රශ්න ගොඩක්. ඉතින් ඒ වගේ ඉතින් සල්ලි නැතුනම තව ගෙදර ප්‍රශ්න අත දෙනවනේ. අන් ඒ වගේ මේ ඉතින් කොහොම හරි මට ගොඩක්ම සතුටු. මොකද මේ ওই කාලේ තමයි බං කොවිඩ් කාලේ. අතරම මේ ඔන්ලයින් තිබ්බ කාලයක්. ඉතින් වෙලාවකට දැන් අපි මේ මං කිව්වනේ මං ගලේවල කියලා. ඉතින් අපේ ගෙවල් පැත්තට වල සිග්නල් නැහැ බං. මේ ඉතින් වෙලාවකට මම ඇත්තටම කියන්නේ ගෙදර කියන්නේ කාමරය ඇතුළේ සිග්නල් නැහැ. මම එළියට එනවා. මේ එළියට ඇවිල්ලා මේ රෑ 12 1 විතර වෙනකන් ඉතින් තනියම වැඩවා. මේ මොකද එළියට සිග්නල් තියෙන්නේ. ඉතින් ඒ වගේ අර කට්ටක් කාලා තමයි මේ ගේමක් ගෙහුවේ. ඒ වගේ අර කට්ටක් කාලා තමයි මේ ගේමක් ගෙහුවේ. මේ ඒත් එක්කම දැන් පන්ති යන්න සල්ලි හැම ප්‍රශ්න තියෙනවනේ බා. මේ එතකොට මම ඒ දවස්වල ඉඳන් ඕලෝල් කාස් කරා. මම ඒ දවස්වල තමයි ඕලෝල් කාස් කරන්න පටන් ගත්තේ. ඉතින් මට ඒ අර කොවිඩ් කාලේ ඒ කියන්නේ කොවිඩ් කාලේ මේ ඒ ළමයිට සාමාන්‍ය පෙළ වගේ ලියන්න තිබුණා. මට පන්ති නැති වුණා. ඒත් එක්ක තමයි මට පන්ති පටන් ගන්න පුළුවන් වුණේ. මට කතා කරා මෙහෙම පන්තියක් කරමුද. ඉතින් මට ඒ වගේ මුත්තට සල්ලි හම්බුණා. මට ඒ වගේ මේ කාස් වලට ඉතින් සල්ලි දෙන්න පුළුවන් වුණා. අය මේ ඉතින් සමහර අතම මේ මම සමහර ක්ලාස් වලට ගිහින් ප්‍රී කාඩ් මට ප්‍රී කාඩ් දුන්නා. මේ ඉතින් මේ එහෙම අර ගේමක් ගහලා මේ ලෝල් කොට දාගෙන ඉඳලා මට පට්ට සතුටක් තිබ්බේ. මේ සතුටක් තමයි තියෙන්නේ. ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අභියෝග එනවා. අභියෝගෙද්දී කරන වැඩේ පස්සට දාලා ඒ අභියෝගත් එක්ක ඔට්ටු වෙ ඉන්නවා. අර වැඩේ අන්තිමට අමතක වෙනවා. ඔව්. ඒකට කාවින්ද කියන්නේ එහෙම කාරියක් නෙවෙයි. කාවින්දට වෙන්න පුළුවන් ප්‍රශ්න ටික පරිවෙන් තිබ්බා. හැබැයි කාවින්ද තමන්ගේ වැඩේ උනන්දුවෙන් ඒ විදිහට කරගත්තා. එතකොට මචං අපි කවදාරි තැනකට යද්දී අපි දියුණු වෙද්දී අපේ ජයග්‍රහණයක් දකිද්දී අපේ දෙමව්පියන්ට තරම් සතුටක් වෙන්නේ නැහැ. ඒ ලෙවල් රිසල්ට් ආපු දවසේ ගෙදර මිනිස්සුන්ගේ හැඟීම කොයි විදිහටද උඹ දැක්කේ? ඇත්තටම බං මේ එරෝ රිසල්ට් ආපු දවසේ මං ගෙදර හිටියේ නෑ. මේ මම ඒ කියන්නේ එරෝ ඉවර වෙලා මං කියවනේ අපි ගෙදර ප්‍රශ්න තිබ්බ කියලා මං එහෙම මම ජොබ් එකක් කරා. ඒ කියන්නේ මම මේ ගලේවලම හොටෙල් එක කැෂියර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් එරෝ රිසල්ට් එන දවසේ මම හිටියේ හොටෙල් එකේ හවස වැඩ කරන ගම. ඉතින් මේ මං දන්නේ එරෝ රිසල්ට් දාලා ගිහලා ඒ ඉතින් වැඩනේ. මේ එහෙම ඉතින් කවුරුත් කීවෙත් නැහැ. ඉතින් මල්ලි කෝල් කරලා කිව්වා මෙහෙමයි එරෝ රිසල්ට් දාලා. ඉතින් මම ඒත් එක්කම ගිහිල්ලා මේ මම එරෝ රිසල්ට් බැලුවා. ඉතින් බලනකොට ඒ දෙකයි D එකයි. මගේ රිසල්ට් B දෙකයි D එකයි කෙමිස්ට්‍රි වලට තමයි B එක. මේ ඇවිල්ලා තිබ්බේ. ඉතින් මම ඒ ගමම අම්මට කෝල් කරලා කිව්වා මේ ඒ දෙකයි B එකයි මට ඉංජිනේරින් යන්න පුළුවන්. මේ ඒත් එක්කම ඉතින් මේ අර තිබ්බ සතුට ඉතින් අම්මට වචන නෑ කියන්න. මේ අම්මා ඉතින් ඒත් එක්කම ඒ කියන්නේ මම ෆෝන් එකකින් කතා කරේ මට දැනුණා මේ ඉතින් මට පට්ටම සතුටක් ඇති වුණේ. ඉතින් තාත්තටත් එහෙමයි. ඉතින් හවස මම ගෙදර එනකම් බලාගෙන හිටියේ ඒගොල්ලෝ. මේ මම වැඩ ගෙදර එනකම් ඉතින් මේ කොහොම හරි මම වැඩ කරපු දනත් මේ එරෝ රිසල්ට් මේ හොඩ පස්සේ මට කොහොම හරි එතන දවස් දෙක තුනක් නිවාඩුවකුත් හම්බුණා. සතුට නිවාඩුවකුත් හම්බුණා. මේ ඉතින්
එහෙම තමයි ඒ වගේ සතුටක් තමයි තිබ්බේ මම මේ රිසල්ට් එක දවසේ. එහෙනම් තමයි අර ජීවිතේ මචං අවුරුදු ගාණක් එකම අරමුණක් වෙනුවෙන් කට්ටක් කාලා ඒක හැබැයි වුණාට පස්සේ තියෙන සතුට අපි කිව්වට බෑ විඳින්නම ඕනේ. අපි හැමදාම කියනවා වගේ විඳින්නම ඕනේ. ඒක විඳීමේ වගකීම, ඒක විඳීමේ අයිතිය සහ ඒකට වැඩ කරන විදිය ඔයාලා සතු කරන්න වැඩ. ඒත් එක්කම ඒ ලෙවල් රිසල්ට් ආවා. ඊට පස්සේ කැම්පස් එනකම් මචං තව කාලයක් තියෙනවා. ඔව්. ওই කාලය ඇතුලේ කාවින්දගේ ජීවිතේ මොන වගේ දේවල්ද කරගත්තේ කොහොමද? ඒ ගැන කිව්වොත්. ඇත්තරම් බම් ඒ දවස්වල ඒ කියන්නේ කැම්පස් එන්න කලින් මට ඇත්තරම තව කෝස් මොනවා හරි ඩිප්ලෝමා එක ඔය වගේ කරන්න පොඩි මේ අදහසක් තිබ්බා. ඒත් මේ මම ජොබ් එකක් කරන්න බා. මොකද දැන් සල්ලිත් නෑ ඒ කියන්නේ ජොබ් එක කරේ නැත්තම් සල්ලි නෑ. ගෙදරට සපෝට් එකක් ඔව් ගෙදරට සපෝට් එකක් ඕනේ. මේ අනික මම කැම්පස් එන්න දැන් සල්ලි බයි සල්ලි ටිකක් ඉතුරු කරගන්න ඕනේ. ඒ වැඩත් එක්ක කොහොම හරි මේ මට ඇත්තටම මිස් වුණා මං මේ දෙක. මේ ඒ කෝස් මේ මොකක් හරි කෝස් එකක් කරන එකයි. කෝස් එක කියන්නේ මං මගේ අර නැති වෙලා ගියපු හීනයක් තිබ්බනේ අර IT ෆීල්ඩ් එකට යන එක. ඉතින් මම මේ මට ඒ පැත්තෙන් තමයි කෝස් එකක් කරන්න ඕන උනේ. ඒත් මට මේ ඒකට කෝස් එකක් කරන්න හම්බුනේ නැහැ මචං ඒ කාලේ. ඊට පස්සේ තමයි ඊට පස්සේ මම දිගටම වැඩ කරා. කැම්පස් එන්න කොහොම හරි රෙජිස්ට්‍රේෂන් ඉවර වෙලා මේ දවසේ එන්න කියන ගම්ම මම වැඩ කරා. මේ එන්න කියලා දවස් 4කට කලින් තමයි මම අයින් වුනේ. මේ ඉතින් ඒ වෙනකම්ම මම ඒ ජොබ් එක කරා. මේ ඒ ගමන් මම ක්ලාසුත් කරා. මේ ක්ලාස් කරන එක නවත්තුවේ නෑ. මේ ක්ලාසුත් කරා. ඉතින් මේ මට ඒ ජොබ් එක කරලා ඉතින් මට යම්කිසි ගාණක් ඉතුරු කරන්න පුළුවන් වුණා. මේ ඉතින් ඊට පස්සේ තමයි කැම්පස් පටන් ගන්නවා කියලා අපිට දැනුම් දුන්නේ. ඊට පස්සේ ඉතින් ජොබ් එකෙන් අයින් වෙලා මම ඉතින් අපිට කැම්පස් යන්න රැස් වුණා. ඒතකොට කැම්පස් එකට සිලෙක්ට් වෙන දවස් එනකම් දන්නේ නැහැ නේ ජපුරට එන්නේ කියලා. ඔව්. ජපුර ඉෆෙක්ට් එකට තමයි තේරෙන්නේ. තිබ්බ රිසල්ට් එකත් එක්ක මේ අනිවාර්යෙන් කැම්පස් යනවා කියලා ඒ කියන්නේ කට්ටිය දන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒත් එක්කම දන්නවා. අර ඒ කියන්නේ පස්සේනේ අපිට එන්නේ මේ මොකද්ද කැම්පස් එක. එහෙම ආවට පස්සේ තමයි ඉතින් කට්ටිය මොකද්ද යන කැම්පස් එක. ඉතින් මේ මට ආසාවක් තිබ්බා. අතරම පේර යන්න මම කලින් කියලා තිබ්බා. පේර යන්න ආසාවක් තිබ්බා. හැබැයි මේ පේර යන්න මට හෙඩ් එක මදි වුණා. මේ ඒ කියන්නේ මොරටු යන්න මට ආසාවක් තිබ්බේ නෑ. මට පේර යන්න තමයි තිබ්බේ. ඉසෙඩ් එක මදි වුණා. හැබැයි මේ මට බෝට්ටුව පේරවලට එන්න තිබ්බා. හැබැයි ජපුරට ආවට පස්සේ කොහොම ඊට පස්සේ තිබ්බේ ජපුර එරුණා. ඇත්තම කැම්පස් දාද්දී අපිට දාන්න තියෙන පිළිවෙලක් තියෙනවනේ. ඉතින් මම ජපුරද රුහුණද දාන්න එකේ හිටියා. ඊට පස්සේ ඇත්තටම මේ මම කල්පනා කරලා බැලුවා. ඒ කියන්නේ මට දැන් ඇවිල්ලා ඒ කියන්නේ මගේ විදිහ මම හොයාගන්න බෑ. ඉතින් මේ මම ඒකත් එක්ක කල්පනා කරා බා. මොකද කරන්නේ මේ දැන් රුහුණ පැත්තේ කිව්වොත් මම දන්න විදිහට ගාල්ල පැත්තේ මේ පැත්ත කියන්නේ වැඩිය ඒ කියන්නේ මේ එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ බා. දැන් මේ පැත්තේ එහෙම අර ඒ කියන්නේ අඳුරන කට්ටිය ඉන්නවා. මොකක් හරි ගේමක් ගහන්න පුළුවන් කියලා මට එහෙම අයිඩියා එකක් තිබ්බා. සාමාන්‍යයෙන් අර ගමක වුණත් මචං කොල්ලෙක් ගොඩ එන්න ඕන නම් කොළඹට තමයි යන්නේ. ඔව්. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් මට හිතුණා අර කොළඹත් එක්ක බං මේ මොකක් හරි මේ කියන්නේ මගේ කැම්පස් එකේ වැඩක් කරගන්න ගමන්ම මේ මොකක් හරි කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්ක මේ මට හිතුණා ජපුර උඩින් දාලා රුහුණ පස්සේ දාන්න. ඉතින් මේ මම ඇත්තටම දන්නවද මට ඒ කියන්නේ පේර මිස් වුණොත් අනිවාර්යෙන් ජපුර එන්න කියලා දන්නවා. ජපුර ඉංජිනේරින් එන්න කියලා දන්නවා. මේ ඉතින් කොහොම හරි මේ මැසේජ් එක වාද්දි ජපුර ඉංජිනේරින් තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් මේ කොහොම හරි පස්සේ මම ඒ කියන්නේ මම පේර යන අදහසත් ඊට පස්සේ අර බෝට්ටු අයින් කරන්න තියෙනවා. මම එතකොට මේ බෝට්ටුත් අයින් කරලා දැම්මා. මේ ඒ කියන්නේ පේර වලටයි බෝට්ටු එන්නේත් නැහැ. ඇත්තටම මේ ජපුරට උපැන්න සතිය ලිව්වා. ඔව් ජපුරට ලිව්වා. ඒ කියන්නේ ජපුරම යනවා කියලා තමයි හිතාගෙන හිටියේ. එහෙම තමයි. ඔව් ඒ කියන්නේ මේ ගෙදර ඉස්සරෙත් කියන්න මේ අම්මා මොකක්ද කියලා අපහන් ජපුරට ආවට පස්සේ ඉතින් මේ අම්මලාට ගොඩක් සතුටුයි. එයාලට ඒ කියන්නේ දැන් අර මේ මොකක් හරි ඉංජිනේරින් කිව්වනම් මේ ඊට වැඩිය සතුටක් නැහැ. ඒ කියන්නේ ඔව් ඒක මේ කියන්නේ මේ එයාලා මේ අතර මේ ෆීල්ඩ් එක ගැන දන්නේ නැහැ. මේ ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. මේ ඉතින් මේ අර කැම්පස් එකේ ගිහිල්ලා මේ ඉංජිනේරින් ඩිග්‍රියක් කරනවා ඉංජිනේරුවෙක් වෙන්න කියලා දැන් තාම ඉතින් අම්මලා ඉංජිනේරුවෙක් එච්චරයි. ඔව් එහෙම තමයි අම්මලා කියන්නේ. ඒතකොට කවින්ද එහෙම තමයි කවින්දගේ කැම්පස් එකට එන දවස දක්වා ජීවිතේ ගලාගෙන එන්නේ. කතාව එහෙම පොඩ්ඩකට නැත කරලා මම වෙන ප්‍රශ්න ටිකකට එන්න. ඊට පස්සේ අපි කතාව කන්ටිනියු කරා යන්න. අපි මචං සාමාන්‍යයෙන් ආර්ට්, කොමර්ස්, ටෙක්, මැත්, සයන්ස් ඔය වගේ ස්ට්‍රීම් ගොඩක් තියෙනවා. ඔව්. එතකොට මෙතන බහුතරයක් මචං ආර්ට් කරපු, කොමර්ස් කරපු, සයන්ස් කරපු ගොල්ලෝ තමයි ඉන්නේ. මැත්ස් කරපු ගොල්ලෝ ඉන්නවා. ඒවට ඉංජිනේරින් ෆැකල්ටි එක
කොල්ලෙක් විදිහටම තමයි අද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් අපි ආර්ට් කොමර්ස් වගේ කරද්දී ඒකට වැඩ කරන පිළිවෙලක් තියෙනවානේ. වැඩ කරන රටාවක් තියෙනවා. ඒත් එක්ක බලද්දී සාමාන්‍යයෙන් මෙඩිසින් යන්න, ඉංජිනේරින් යන්න නම් කතාව වෙනස් කියලා අපිට තේරෙනවා පොඩ්ඩක්. එතන ඒ ගැටේ කොහොමද ලියා ගන්න කාවින්ද අපිට දෙන අදහස මැත්ස් කරලා ඉංජිනේරින් යන්න නම් කොයි විදිහේ වැඩක්ද කරන්න ඕන? එතන බං ඇත්තටම මේ මං කියවනේ අපිට ගොඩක් ඒ කියන්නේ ක්ලාස් යන්න පටන් ගත්තා ඊපස්සේ කොරෝනාත් එක්ක ඉතින් අවුරුද්දක් අමාරක් යනකම් ඔන්ලයින් තිබ්බේ ඉතින්. ඔය කාලේ ඇත්තටම වැඩ අර මගාරෙන්න පුළුවන් ගතිය වැඩි. මොකද ගෙදරනේ මං ඉන්නේ ක්ලාස් එකකට යවෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ඔය ඔන්ලයින් යද්දී මේ විශේෂම දෙයක් තමයි මං ක්ලාස් ගිය ගුරු. ඒ කියන්නේ මං ඇත්තටම මේ LOL ඉස්කෝලේ ගියේ මාස දෙකක්. මේ මාස දෙකයි ඒ වගේ. ඒ කියන්නේ අවසානම රිසල්ට් කියන්න යද්දි මේ සමහර ගුරුවරු දන්නේ නැහැ මං ඉස්කෝලේ කියලා. මේ ඉතින් මේ මම අර ක්ලාස් වලින්ම ගොඩ දාගත්ත කෙනෙක්. මේ ඉතින් ඒ සර්ලා මේ ක්ලාස් එකේ මං වීඩියෝ එක දාද්දි මේ පොඩි මොටිවේෂන් එකක් දෙනවා. ඒ කියන්නේ මම වෙන මොටිවේෂන් බලලා නැහැ. ඉතින් YouTube එකේ තියෙනවනේ මම මොනතරම් මොටිවේෂන්. එහෙම බලලා නැහැ මම බලලා තියෙන්නේ මං මේ ක්ලාස් එකේ මේ මම ඒ කියන්නේ ක්ලාස් කී මේ ගුරුවරු තුන් දෙනා මම ඕල් ක්ලාස් විතරයි ගිහිල්ලා තියෙන්නේ. ගෲප් ක්ලාස් එහෙම එකටවත් ගිහිල්ලා නැහැ. පේපර් ක්ලාස් අවසානට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ පේපර් ලියන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ඒ ක්ලාස් වලදී ඒ සර්ලා කියනවා උඹ මේ වැඩ කරපන්. මේ දේවල් කරොත් කෙල වෙනවා. මේ ඉතින් ඒ වගේ ඒ කතාවම ඒක මෙහෙම. ඒක වැඩ කරන්න ඕන විදිහ එක එක්කෙනාට වෙනස්. ඒ කියන්නේ කාටවත් කියන්න බෑ මේ උඹ මෙහෙම වැඩ කරපන් මෙහෙම වැඩ කරපන් කියලා. මොකද මෙහෙම මේ දවසේ මේ වෙලේ මේ ටික කරාම එහෙම බෑනේ බං. දැන් මේ එක එක්කෙනාගේ වන් මේ ඒ කියන්නේ ඔළුවට දාගන්න පුළුවන් මේ ලිමිට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔළුවට වැටෙන විදිහ වෙනස් බං. ඒ කියන්නේ සමහරවුන්ට පුළුවන් උදේ නැගිටින්න පුළුවන්. ඒ කියන්නේ පාන්දර නැගිටලා වැඩ කරන්න පුළුවන්. මේ සමහරවුන්ට පුළුවන් රෑ ඕන තරමක් ඇහැරලා ඉඳලා මේ ගේමක් ගහගන්න. සමහරුන්ට පුළුවන් රෑත් බෑ පාන්දරත් බෑ අර උදේ අර ටිකේ තමයි ගේම දාගන්න පුළුවන්. සමහරුන් ඉන්නවා මොකක් හරි කිව්වම ඒ වෙලේම ඔළුවට දාගන්න උන් ඉන්නවා. ආයි බලන්න ඕනේ නැහැ. අරක පත්‍යම් වෙනවා. ඉතින් අතරම මම ගත්තොත් මම පාන්දරට නැගිටින එකේ. මට පාන්දර තමයි මට වැඩ කරන්න පුළුවන්. පාන්දර අර පොඩි වෙලාවක වැඩ කරත් මට ඒක ටක් ගාලා ඔළුවට එනවා. එහෙම එකක් තිබ්බා මගේ. ඒ කියන්නේ ඒක මේ පොඩි කාලේ ඉඳන් මොකද මම කැකිරාවනේ මම ඉස්කෝලේ ගියේ. එතකොට පාන්දර නැගිටින්න වෙනවා. ඒකත් එක්ක මට මේ අර පාන්දර නැගිටින එක ඒක මං මේ මට හුරු වෙලා. ඒ කියන්නේ මට ඉබේම හැරෙනවා බං. මේ දැනටත් ඒක තියෙනවා. මේ වැඩක් තිබ්බේ නැතත් පාන්දර හැරෙනවා. ගොඩක් වැඩ ඒ කියන්නේ මං කරන්නේ පාන්දරට. මේ දැන් සමහර කට්ටිය ඉන්නවා උන්ට බං මේ ඒ කියන්නේ අපි ෂෙඩියුල් එකක් හදලා දුන්නට බෑ. උන්ම හදාගෙන වැඩ කරන්න ඕනේ. ඒ වගේ අපිම බං අපිට මේ ෂෙඩියුල් එකක් හදා ගන්න ඕනේ. මං කරේ එහෙම. ඒ කියන්නේ දැන් අර ගුරුවරු කිව්වනේ මං කිව්වනේ අදහස් දෙනවා කියලා. එයාලගේ අදහසුත් ගන්නවා. මෙච්චර මේ ගාන. අතරම මං ගියා මේ මම කම්බයින්ඩ් මැත්ස් ගියා සර් කෙනෙක්ගේ. මෙහෙම ඇත්තටම මම කම්බයින්ඩ් මැත්ස් වලට ගියා ධනුෂ්ක විජේසිංහ කියලා සර් කෙනෙක්ගේ. සර් දැන් ලංකාවේ නෑ. මේ USA වල සර්ගේ හයි ස්ටඩිස් වල ගිහලා ඉන්නේ. මේ ඉතින් ඇත්තටම මම දැක්ක සුපිරිම ගුරුවරයෙක්. ඉතින් මේ සර් කියලා දෙනවා මෙහෙම වැඩ කරන්න. ඒ කියන්නේ මේ අර ලොකුවට එහෙම අර ඒ කියන්නේ ගීරිය කඩාගෙන කෑකලා එහෙම මොටිවේෂන් දෙන්නේ නැහැ. අර මේ තාර්කික මේ හිතලා බලලා ආන් එහෙම මොටිවේෂන් එකක් තමයි සර් දෙන්නේ. ඇත්තටම මේ ඉතින් ඒක මාරම වටිනවා. සර් කියලා දෙනවා මේ ඒ කියන්නේ සර් දවසක් කිව්වා මේ පාඩම් කරද්දී ඒ කියන්නේ අපි පැය භාගයක් විතර වැඩ කරලා පොඩි විනාඩි 5ක විතර පොඩි බ්‍රේක් එකක් ගන්න කියලා. ඉතින් මේ ආයෙ වැඩ කරන්න. ඉතින් ඔහොම අර එක දිගට දැන් මම පාන්දරනේ වැඩ කරන්නේ බං. මම ඉතින් ඔය වැඩ කරද්දී පැය භාගයක් වැඩ කරනවා. ඊට පස්සේ අර පොඩි බ්‍රේක් එක තියෙන්නේ. ওই බ්‍රේක් එකේ දැන් බං අපි එකම තැනනේ බලාගෙන ඉන්නේ. දැන් එක්ක බිත්ති අධ්‍යා එහෙම බලාගෙන වැඩ කරනවට වඩා මේ ආයෙ කියලා දුන්න දෙයක් තමයි පොඩ්ඩක් මේ ඒ කියන්නේ අර එළියට නිරාවරණය වෙන තැනක බං. ඒ කියන්නේ මේසේ වැඩ කරන මේසේ මේ පොඩ්ඩක් අර එළිය පේන එහෙම තැනක හදාගන්න කියලා. ඉතින් ඔය වැඩෙත් කළා බැලුවා. මේ ඉතින් ඇත්තටම එතකොට බං නිදිමත එන්නේ නැහැ. නිදිමත එන්නෙත් නැහැ. මේ අර මේ පැය භාගයක් වැඩ කරලා විනාඩි 5ක් අතර අපි ඉන්නේ. ඔය විනාඩි 5 මේ සර් කියලා දුන්න දෙයක් තමයි මේ පුළුවන් නම් පොඩි සින්දුවක් අහන්න. ඇත්තටම බං මේ ඒ කියන්නේ සින්දු කියන්නේ මෙහෙමයි. අර දැන් සින්දු කියනවනේ බං මේ එක සින්දු තියෙනවනේ බං. වයිබ් එක විනාශ වෙන එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ අවුල් වෙන ඒවා තියෙනවා. දැන් බූඩක් එහෙම ගාලා තිබ්බොත් අර වගේ කියන්නේ අඩන සින්දුවක් වුණොත් ඉවරයි. මේක අයි අවුල් වෙනවනේ බං. එහෙම නෙමෙයි. දැන් අර මේ තේරුමක් තියෙන බං මේ අන් ඒ වගේ සින්දුවක් මොකක් හරි අහන්න කියනවා.
මේ අතරම සර්ගේ ක්ලාස් එක වෙලාවත් සර් මේ සර්ගේ වීඩියෝ වල මේ පොඩි සින්දුවක කැලලක් සර්ම විචාරණය කරනවා. ඒ කියන්නේ සර්ම මේක මෙහෙමයි මේ සින්දුව ලියලා තින්නේ කියලා දෙනවා. මේ අතරම අදටත් මතකයි මට මේ අර බලාවැල පෙමින් නෙලා ගන්න බැයි හන්තාන සීනේ සර් ওই සින්දුව ක්ලාස් එකේ ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකේ වීඩියෝ එක මේ දාලා තිබ්බා. ඒ වගේ හැම සතියෙම සර් මොකක් හරි අර මේ වීඩියෝ එකක් හරි මොකක් හරි මේ ඉතින් දාලා තියෙනවා. අතරම ඒක අර සෑහෙන් වයින් අර මනස හදාගන්න මොකද මට ගෙදර ප්‍රශ්නක් තිබ්බනේ බා. ඒත් එක්ක මේ මම සෑහෙන් මේ ওই සින්දුව අහන්න යමු වෙනවා. කියන්නේ වැඩ කරනවත් එක්ක ඒ කියන්නේ මගේ මනස හදාගන්න මම සින්දුවක් අහලා. ඒ කියන්නේ මට අදටත් ඒක උරු වෙලා තියෙන්නේ. මම මොකක් හරි ප්‍රශ්නයක් අහුවා මම සින්දුවක් අහලා මගේ මනස රිලැක්ස් කරගන්නවා. අදටත් මේ වැඩ කරද්දී මම මේ දේ තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් නම් මට ඒක උරු වෙලා ඒ කියන්නේ වැඩ කරද්දී අනිවාර්යෙන් මට සින්දුවක් ඕනේ. ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මේ මම ඔයාලට කියන්නේ මේ වැඩ කරද්දී ඔයාලට පුළුවන් විදියට ඔයාලට වැඩ කරන්න පුළුවන් මෙච්චර ගාණක් මේ තව කවුරුවත් කියන දේවල් අහන්න එපා. හරිද? එයාලා කියන දේවල් අදහස් ගන්න මේ අර ඒ කියන්නේ තීරණේ වාගන්න. තීරණේ වාගන්න. මේ ඒ කියන්නේ එයාලා කියනවා දැන් මේ දේවල් ඒ කියන්නේ මේවා අනිවාර්යෙන් කරන්න මෙහෙමයි. ඒ අනිවාර්යෙන් කරන්න කියන දේවල් ඔයාලට බැරි වෙන්න පුළුවන්. මේ මම කියන්නේ මගේ පෞද්ගලික අදහස. මේ ඉතින් බැරි වෙන්න පුළුවන්. මේ ඔයාලා ඒ සෙට් වෙන්නේ නැතිව ගන්න එපා. ඔයාලට සෙට් වෙනව ගන්න. ඒ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒකෙන් හොඳ දේ ගන්න. අවුලක් නැහැ. මේ ඉතින් හොඳ දේ අරන් ඔයාලගේ ඒ වැඩ කරන විදිය ඔයාලා හදාගන්න. මේ ඔයාලා ඒ වැඩ කරන විදිය ඔයාලා මොනවද ඒ කියන්නේ වැඩ කරන දැන් බ්‍රේක් එකේ මොනවද කරන්නේ මේ ඉතින් මේ සමහර අය ඒ කියන්නේ මෙහෙම එක අය එක විදියනේ බා මේ එයාලා සමහර අයට කියනවා වෙන වෙන විනෝදාංශ තියෙනවා ඉතින් කැමති දෙයක් කර හැකි ඉතින් අර මේ හම් වෙන පොඩි බ්‍රේක් එකේ මේ ඒ වගේ ඔයාලගේ කාලසටහන ඒ කියන්නේ ඔයාලා වැඩ කරන විදිය ඔයාලම හදාගන්න මේ මට කියන්න තියෙන්නේ ඒක තමයි. ඒ වගේ එක එක්කනට එක දේවල් තියෙන්නේ. අපි දැන් අදහස ගන්න හැබැයි ඒක ඔයාට හරියනවද නැද්ද කියලා තීරණය කරලා ඔයා තමයි ඒක තෝරගන්නේ. ඒ හින්දාම තමයි අපි මේ විදිහට එක එක ශ්‍රේෂ්ඨ වල එක එක ස්ට්‍රීම් වල එක එක විදිහට මේ ගමනාව කොල්ලොන්ව කෙල්ලන්ව මෙතන ගෙනල්ලා ඒ අදහස බෙදාගන්න. මොකද එතකොට මචං ඒ කියන්නේ එක එක විදිහට වැඩ කරපු ගොඩක් කොල්ලෝ ඉන්නවනේ. ඔව්. ඒ හැම එකකින්ම ඔයාට සෙට් වෙන විදිහ එතන තියෙන්න පුළුවන්. ඔව්. ඒ හින්දායි මේ විදිහ වැඩක් අපි කරන්නේ. එතකොට කාවින්න මේ ඉංජිනේරින් ආවට පස්සේ මචං කැම්පස් එකක් ඇතුලේ එතනින් ඉවර නෑනේ. ඔව්. වැඩේ ඉවර නෑ. ඉවර නෑ. එතනත් මචං ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඔව්. මේ ප්‍රෙෂර් හැන්ඩලින් කියන කෑල්ල කොහොමද කැම්පස් එකක් ඇතුළේම කරගන්නේ? ඒක බං දැන් මම කැම්පස් ඒ කියන්නේ මම අත්‍තරම ඒ කියන්නේ කැම්පස් ආවට පස්සේ තමයි ඒ කියන්නේ දැන් කැම්පස් එන්ජිනියරින් බය කරනවනේ මේ අත්‍තරම ඒ කියන්නේ ඉංජිනේරින් ඩිග්‍රියක් කරනවා කියන්නේ කිසි වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවා බා. ඉතින් අපිටත් ඒ කියන්නේ කැම්පස් ආවට පස්සේ තමයි මෙහෙම වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ එක සෙම් එකක් ඒක සෙමෙස්ටර් එකක් ඉතින් ඉවර වුණාට පස්සේ තමයි තේරෙන්නේ බං මෙහෙම වැඩ කරා නම් හරි මෙහෙම වැඩ කරා නම් හරි මෙහෙම වැඩ එක බැලන්ස් කරගන්න ඕනේ කියලා. ඉතින් අර පෙස්ටි එක බං ඉතින් ආතල් එකේ ගෙවෙනවා. කොහොමද ආතල් එකේ ගෙවෙනවා. මේ ඉතින් ඕකේ බං අර දැන් පළවෙනි අපිට මාස දෙකක් ඔරියන්ටේෂන් තිබ්බා. මේ නෑ මාසයක් ඔරියන්ටේෂන් තිබ්බා. ඉතින් ඔය ඔරියන්ටේෂන් කාලේ ඉතින් ඇකඩමික් වල වෙන්නේ නැහැ. මේ ඔය කාලේ ඉතින් කැම්පස් එක අපේ බැච් එක කට්ටිය අඳුන ගන්නවා. ඔය වගේ වැඩනේ බං වෙන්නේ. ඉතින් මේ ඔය අතරේ මේ දැන් ගොඩල්ලමට ගෙදරින් සල්ලි වනවා. ඒ වගේ හරි මට තිබ්බ අවුලක් තමයි මේ දැන් කැම්පස් එකේ ඉන්න සල්ලි හොයාගන්න බෑ. මේ කොහොම හරි ඉතින් ගෙදරින් මට සල්ලි දැම්ම මම අර මට මේ ඉතුරු වෙලා තිබ්බ සල්ලි තිබ්බා. මේ ඉතින් ඕවා මේ ඔඩිගොම යද්දී සල්ලි ඉවර වෙනවනේ බා. ඉතින් ඊට පස්සේ මට හිතුණා ඉතින් මේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම හරි කරන්න ඕනේ කියලා. ඔය බං මේ ඒ කියන්නේ මට ගෙදරින් සල්ලි දැම්මම මාස කැම්පස් ඇවිල්ලා මාස 7-8ක් වගේ යනකම්ම ඒ කියන්නේ ගෙදරින් සල්ලි දෙනවා බං. මේ ගෙදරින් සල්ලි දුන්නා අවුලක් නැතුව. ඉතින් මේ මට තේරුණා ඉතින් ගෙදර කට්ටියත් අමාරුවෙන් සල්ලි දාන්නේ. ඉතින් මට හිතුණා මේ ඉතින් ඇකඩමික් වැඩ කරන ගමන් මේ මොකක් හරි මේ මට සල්ලි වෙන විදිහට වැඩක් කරන්න. මේ ඊට පස්සේ මොකද මම කලින් ඉඳන් කරපු දේ තියෙනවා ක්ලාස්. ඉතින් ඒක මම ඕලෝ ක්ලාස් කරන්න ගිහින්ම කරා. ඒත් එක්ක මම එලෝ ක්ලාස් පටන් ගත්තා. එලෝ ෆිසික්ස් මැත්ස් දෙකම කරා.
මේ ගොඩක් මේ ගෲප් ඉන්ඩිවිජුවල් තමයි කරේ මේ ඉතින් මේ අත්‍තරම ක්ලාසුයි ඇකඩමික් වැඩයි පස්සේ කොහොම හරි පස්සේ මේක සෙකන්ඩ් සෙම් එක ෆස්ට් සෙම් එක කොහොම හරි ගේමක් ගහගත්තා ඒක තිබ්බේ නැහැ ක්ලාස් මේ ආරකේ වම් මේ ටිකක් අමාරු වුණා ඊට මේ මොකද මේ අර මේ ඕලෝ ක්ලාස් එකක් වගේ නෙමෙයි බං ඒතකොට ක්ලාස් එක පොඩ්ඩක් අර මේ බර දාලා කරන්න ඕනේ පේපර් හදන්න ඕනේ එතකොට ඒ ළමයා ගැන පොඩි මේ අනාගතේ තියෙන උඹ මේ ඇටෙන්ෂන් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ වැඩත් එක්ක මට අර මේ පොඩ්ඩක් ඉතින් වැඩ හිර වෙන්න ගත්තා. මේ ඒත් කොහොම හරි මේ අර නිදා ගන්න වෙලාව තියෙන බා. ඕක පොඩ්ඩක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ මම පාන්දර නැගින්නවනේ. ඔයත් එක්ක පොඩ්ඩක් අර ඒ කියන්නේ දැන් හොස්ටල් එකේ ඉද්දි බං මේ අතර මම මෙහෙට ආවට පස්සේ තමයි මේ රෑ හැරලා ඉන්නත් එක උරු උනේ. ඒ කියන්නේ මුල් දවස්වල බං මේ මම කලින් නිදි ගන්නවා. අනිත් උන්ට කලින් නිදා ගන්නවා. දැන් උනුත් ඇහැරලා ඉන්නවනේ. ඉතින් මටත් ඉතින් ඇහැරලා ඉන්න උනා. ඒකෙන් මට මේ රැයටත් ඉතින් ඇහැරලා ඉන්න පුළුවන්. දැන් පාන්දරටත් ඇහැරලා ඉන්න පුළුවන්. දවසම ඇහැරලා. එතකොට ඒ කියන්නේ ගත්තොත් මේ මම තමයි වැඩි වෙලාවක් ඇහැරලා ඉන්නේ. සමහරව නිදාගත්තත් මං ඇහැරලා උදේට නැගිටිද්දිත් මං ඇහැරලා. හරිද? එතකොට නිදාගත්තේ නැද්ද කියලා තමයි අහන්නේ. හරිද? ඉතින් මේ සමහර දවස්වලට මං එහෙම ඒ කියන්නේ මේ ක්ලාස් වල වැඩයි මේ ඇකඩමික් වැඩයි ඒව කරලා තියෙනවා. මේ ඉතින් මේ අත්‍තරම කැම්පස් එකේ වැඩවලට මේ කියන්නේ පොඩ්ඩක් බර දාලා කරන තරමට හොඳයි. අපිට හොඳයි. මේ මේ දේවල් අවබෝධයෙන් කරන එක මේ මොකද අපි ඉස්සරහට ගන්න ඉන්නෝ ඉගෙන ගන්න දෙයින් බා. දැන් මේ ඉගෙන ගන්න දෙයින් තමයි අපි මොනවා හරි කරන්න ඕනේ. ඔව්. මේ ඉතින් ඔය විදිහට මේ තමයි කැම්පස් එකේ වැඩ බැලන්ස් කරේ. ඒත් එක්කම මේ මට තව ඒ කියන්නේ මට හිතුණා අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්නත් ඒකට වෙනම හේතුවක් තිබ්බා. ඒක වෙන ඒ කියන්නේ ඒක වෙනම කතාවක්. මේ ඉතින් ඒ වැඩත් එක්ක තව ඉතින් ඔය කැම්පස් එකේ පොඩි වැඩ යනවනේ බා. කැම්පස් එකේ අර නිකම් ඉන්නේ නැහනේ. උඹලා උනත් දන්නවා. උඹලාගේ ෆැකල්ටි එකේ එක ඉවෙන්ට් අපි ඕගනයිස් කරනවා. ඒ වගේ අර පොඩි ඇකඩමික්ම නැතුව ඒ ඉතින් ඒ වැඩත් එක්ක ඉතින් කොහොම හරි බැලන්ස් එකේ කරගත්තා. ඒව තමයි බැලන්ස් පාර්ට් එක කරගත්තේ. කාවින්දේ කතාබහ ඇත්තරම මේ මෙච්චර කල් මේ වීඩියෝ බලපු මැත්ස් කරන පොල්ලෙට්ට කෙල්ලෙට්ට ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින පොල්ලෙට්ට කෙල්ලෙට්ට මං හිතනවා මචං මාරම වැදගත් වෙනවා ඇති. මොකද මල්ලහනාවක නෙවෙයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ මචං ඒ ආව පාර දිගේ මචං ගොඩක්ම තිබ්බේ මල් නෙවෙයි ගල්. එතකොට ඒ ගල් මතින් තමයි මේ තැනට අද ඇවිල්ලා ඉන්නේ. සහ මේක බලන ඔයාගේ ජීවිතෙත් යම් තාක් දුරට අඩු වැඩි වශයෙන් පාරේ මලුත් තියෙන්න පුළුවන් ගලුත් තියෙන්න පුළුවන්. ඉතින් මේ මල් ගල් බේරගෙන ගමන යන එක කොහොමද කරන්න කියලා පොඩි අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එක උපකාරී කරගන්න. ඒත් එක්කම අපි වීඩියෝ එකේ මචං අවසාන කොටස් ටිකට තමයි අවසාන භාගයට තමයි ඇවිල්ලා ඉන්නේ. කැම්පස් එකකට එද්දී ඔල්ලේ කෙල්ලේ කැම්පස් එකක් දකින ප්‍රතිරූපයක් තියෙනවා. අර හිතේ හැදිච්ච එකක් තියෙනවා. ඊට පස්සේ කැම්පස් එක ඇතුළට ආවට පස්සේ සමහර විට මේකේ විදිහම තියෙන්න පුළුවන්. ජීවිතේට හිතපු නැති පරිසරයක් තියෙන්නත් පුළුවන්. එතකොට කැම්පස් එන්න කලින් ඔබ කැම්පස් එකක් ගැන හිතාගෙන හිටියේ කොහොමද? කැම්පස් ජීවිතය ගැන හිතාගෙන හිටියේ කොහොමද? ඇත්තටම ඇතුළට ආවට පස්සේ මොන වගේ එකක්ද දැක්කේ? මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ? ඇත්තටම මේ අත්දැකීම ගත්තොත් බං මේ අපි ඇත්තටම මේ කැම්පස් එන්න කලින් කැම්පස් ඒ කියන්නේ කැම්පස් එකේ ඉතින් වීඩියෝ වලින් ඔය දැකලා තියෙනවා. එහෙම මේ ඉතින් වීඩියෝ එකෙත් බං ලස්සනට තියෙනවා. ඕකනේ බං අපි දකින්නේ. අර පරිසරය විතරයි දකින්නේ. ආයෙත් එක අපි එළවල කාලේ ගියපු සර්ලා මේ කැම්පස් එකේ මෙහෙමයි කැම්පස් ජීවිතේ මෙහෙමයි කැම්පස් ජීවිතේ මෙහෙම ආතල් තියෙනවා. ඒ වගේ දේවල් කියලා තියෙනවනේ බා. ඉතින් අපි ඒව දැනගෙන තමයි ඇත්තටම කැම්පස් එන්නේ. ඉතින් කැම්පස් ආවට පස්සේ තමයි තේරෙන්නේ කැම්පස් එක කොයි වගේද ඇත්තම තත්ත්වය බලන්න මේකට එන්න ඕනේ. ඒකින්ද අනිවාර්යෙන් මම එන්න කියලා කියන්නේ. මේ ඉතින් ඇත්තටම කැම්පස් කියන්නේ සුපිරිම ආතල් ජීවිතයක්. හැමදේම තියෙන ජීවිතයක්. මේ ඉතින් අනිවාර්යෙන් කැම්පස් එන්න බලන්න. මේ ඒ කියන්නේ දැන් ඇත්තටම මේ අර ටියුෂන් සර්ලා ඔළුවට දාලා තිබ්බනේ මේකයි කැම්පස් එක. ඇත්තටම පොඩ්ඩක් එකකින් වෙනස්. ඇත්තම සීනේ පොඩ්ඩක් වෙනස්. මේ කාලෙත් එක්ක ඉතින් ඒක වෙනස් වෙනවා.
මෙහෙමයි මේ ඇත්තරම මේ ඉතින් මං ආවේ ඉංජිනේරින් ෆැකල්ටි එකනේ. ඉංජිනේරින් ෆැකල්ටි අපේ ඇත්තරම මේ ඉංජිනේරින් ෆැකල්ටි එක තිබ්බේ රත්මලානේ. තිබ්බේ පාන ෆැකල්ටි එකක්. දැන් තමයි මත්තේගොඩ අලුත් ෆැකල්ටි එකක් හදලා තියෙන්නේ. ඉතින් රත්මලානේ තමයි හොස්ටල් එක මේ ෆැකල්ටි එක තිබ්බේ. මේ මහරගම තමයි හොස්ටල් එක තිබ්බේ. ඉතින් අපි උදේ 8:00 ලෙක්චර් එකට යන්න ඕනේ මේ මහරගම ඉඳලා රත්මලාට. ඉතින් අර 192 බස් එකේ යන්න ඕනේ. ඉතින් ඒකත් පට්ට කට්ටක් බම් මේ මොකද උදේම නැගිටින්න ඕන. උදේම නැගිටලා ඉතින් කොල්ලොත් එක්ක එකතු වෙලා ඉතින් යද්දි බම් වෙලාවකට පරක් වෙනවා. සමහරවිට එළියට දාලා තියනවා ලෙච් එකෙන්. මේ ඉතින් මෙහෙන් බං දැන් උදේට ඇත්ත මේ වැදෙන ට්‍රැෆික් එකත් එක්ක බං 8:00 ලෙච් එකට අතරම මහරගමින් 4 විතර යන්න ඕන. මොකද 4 විතර ගිහිල්ලා අතන බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා එහෙම යන්න බෑ. මේ ඉතින් 4 විතර යන්න ඕනේ. ඒ කියන්නේ මේ 8:00 ලෙච් එකට පැය කමාරකට කරගෙන තමයි අපි හොස්ටල් එකකින් යන්නේ. ඉතින් වෙලාවට මේ අඩුම කියන්නේ වෙලාවට හැරෙන පරක් වුණාම අන්නත් බැරි වෙන වෙලාවල් තියෙනවා බං. මේ ඉතින් මේ කැම්පස් එකට ගියා. ඇත්තටම මේ අපේ මේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ මම කියන්නේ පාරණ ෆැකල්ටි එකේ පාරණ ෆැකල්ටි එකේ ඔය කැන්ටින් ප්‍රශ්නයකුත් තිබ්බා ඉතින්. මේ ඒ කියන්නේ හරියට කැන්ටින් එකක් තිබ්බේ නෑ බං. ඒ කියන්නේ වෙලාවකට ගියපුවම කැන්ටින් එක වහල්. ඉතින් මේ දැන් 8:00 ලෙච් එකට ගියපුවාම ශනිකම විනාඩි 5කට මොන හරි කාලා යන්නේ. එතකොට කැන්ටින් එක වහලා තිබ්බාම ඒ කියන්නේ ඒක මං අර රත්මලානේ කියන්නේ මේ අර මිනිස්සු වැඩි ගැවසෙන තැනක නෙමෙයි පොඩ්ඩක් ඇතුළට වෙන්න මේ තිබ්බේ පිළිවෙන පාරේ. මේ ඉතින් මේ එහෙම ළඟ අහලා බලලා කඩේකුත් නෑ. ඉතින් බං උදේ දැන් 8:00ට දැන් ප්‍රැක්ටිකල් එකක් තිබ්බම 8:00 12:00 පැය හතරක් තියෙනවනේ. පැතුමක් හතරක් තියෙනවා. ඉතින් බං එතකොට අර ඉවර වෙලා වගේ මේ කන්නේ මේ ඒක ඉවර වෙලාම බං. මේ අදන් 12 ඒ ඉවර වෙලා තමයි කන්නේ ඉතින්. ඉතින් මේක මං විතරක් නෙමේ අපේ ඉංජිනේරින් ෆැකල්ටියේ දැනට මේ හිටපු ඩො බැච් ඔක්කොම මේ ඒ කට්ට කාලා තියෙනවා. මං විතරක් නෙමේ මේ අනිවාර්යෙන් ඒ ඔක්කොම ඒ කට්ට ඒ කියන්නේ හොස්ටල් එකේ ඉඳලා ගියපු කට්ටිය දැන් ගෙදර ගෙවල් වලින් එන කට්ටිය නේ කැම අරන් එනවා. එහෙම නෙමෙයි මේ හොස්ටල් එකේ ගියපු කට්ටිය අනිවාර්යෙන් කට්ටක් කාලා තියෙනවා. ඒ හැමෝම මේ සෑන් වැඩ කරලා මෙතෙන් ආපු කට්ටිය ඒ හැමෝම මං විතරක් නෙමේ සහ කටුකාලා මේ ඔව් මේ ඉතින් අර ජීවිතේ ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් සෙට් එකක් තමයි මේ අපේ ඉංජිනේරින් ෆැකල්ටි ඉන්නේ. මේ ඉතින් ඒ වගේ. ඉතින් බං මේ අර කිව්වට පස්සේ දැන් අර අපි දකින්නේ බං ගොඩම පේරණි බඳ කරලා තියෙන්නේ. මේ හොස්ටල් එකේ ඉඳන් ඉතින් අපි දෙගෙන යනවා. කාර්යයත් කෙල්ලෝ ඉන්නවා. කපල් ඉන්නවා. ඔහොම සීන් එකක්. ඉතින් මේ ඇත්තටම මට ඒ අත්දැකීම ඒ කියන්නේ අපේ ෆස්ට් එකේ ඉතින් අර යද්දි ඉතින් අපි අර මාවාරේ ඉතින් යනවා බස් එකේ යනවා බස් එකේ යනවා. ඕක තමයි මේ අපේ ගණික ඒ කියන්නේ ලස්සන ෆැකල්ටියක් තිබ්බේ නෑ. ඉතින් පරණ ෆැකල්ටියනේ බා. මේ ඉතින් අපිට එහෙම මේකක් තිබ්බේ නෑ බා. ඒ අර අත්දැකීම හම්බුනේ නෑ. ඉතින් අර මේ කැම්පස් කියන එක කියන්නේ මොකක්ද කියලා තේරුනේ. දැන් අපි මේ ෆැකල්ටිය නේද මේ මේන් කැම්පස් එකට එනවනේ. එතකොට මේන් කැම්පස් එකට ආවම දැන් මේ ළඟ හොස්ටල් තියෙනවා. ඉතින් අපිට යාළුවෝ ඉන්නවනේ. එතකොට අපි හොස්ටල් වලට ඇවිල්ලා එහෙම ඉතින් කැම්පස් එකේ පොඩ්ඩක් ඉතින් හිටියට පස්සේ තේරෙනවා මේක තමයි කැම්පස් ජීවිතේ. මේ ඉතින් ඒ ජීවිතේ මේ මේන් කැම්පස් එකේ තියෙනවා කියලා. ඉතින් මේ අතරම අපි අර පිටින් හිටියේ ඉඳලා අපිට ඒ අත්දැකීම ෆස්ට් එකේ හම්බුනේ නැහැ. මේ ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සහ මේ ඒකත් එක්ක වැරදි අවබෝධයක් ගන්න පුළුවන් යපුරේ ටෙක් එක ඊෆැක් එක වගේ එළියන තියෙනවා. ඔව්. ඒ වුණාට ඔය ඉස්සර තත්ත්වයක් ගැන කාවෙන්ද කිව්වේ? මම කියන්නේ ඉස්සර තත්ත්වයක් ගැන. ඇත්තටම ඒ කියන්නේ ජපුර ඉංජිනේරින් ෆැකල්ටිය පරණ එක ගැන. ඒ කියන්නේ දැන් එහෙම නෑ. දැන් මේ ප්‍රශ්න නෑ. අපිට තියෙනවා සුපිරි ෆැකල්ටියක් අලුතෙන් පීටර් සංගින්නක් තියෙනවා මත්තේකොට. ඉතින් මේ ඒකේ ඇත්තටම සුපිරිම කැම්පස් ලයිෆ් එකක් තියෙන තැනක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා ජපුර ඊෆැක් එකට එන්න. ඒ ගැන දැනගන්න ඕන නම් බලන්න ඕන නම් අනිවාර්යෙන් මේ දවස්වල මම පොඩි වීඩියෝස් වගේක් කරනවා. මේ ඉතින් අපේ ෆැකල්ටි එක ගැන ඔයාලට පුළුවන් මේ වීඩියෝත් එක්ක එකතු වෙලා අපේ ෆැකල්ටි එක ගැන තව විස්තර ගොඩක් දැනගන්න. කාවින්දත් එක්ක කොහොමද අපි FB එකකින් එකතු වෙන්නේ? මගේ FB ප්‍රොෆයිල් එකේ තියෙනවා කාවින්ද සෙනවිරත්න FB ප්‍රොෆයිල් එකේ මම වීඩියෝස් දානවා. ඉතින් ඔයාලට වීඩියෝස් එක එකතු වෙනවා. ඒ වගේම කාවින්ද සෙනවිරත්න YouTube channel එක, ඒ වගේම කාවින්ද සෙනවිරත්න TikTok page එකත් එක්ක එකතු වෙලා ඔයාලට මේ ඉතින් ජපුර ඉංජිනේරින් ෆැකල්ටි එක ගැන තවත් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට ජපුර ඊෆැක් එකට එන්න ආසාවක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉංජිනේරුවන්ට ඉංජිනේරුවෝ වෙන්න කියන දකින කොල්ලොන්ට සහ කැම්පස් ඇතුළට එන්න මේ අධ්‍යාපනය කියන එක ගොඩ දාගන්න කියන දකින උන්ට දෙන්න ඕන දේ ඔන්න මගේ පැත්තෙන් මම දුන්නා. ඊට පස්සේ ගමන කොහොමද යන්නේ කියලා තීරණය ගන්න මේ කතා පුරාවටම මේ කිව්ව දේවල්
පුළුවන් මට්ටමින් ඔයාලගේ ඇඟට ගන්න හිතට ගන්න අරගෙන වැඩ කරන්න කාවින්ද සුපිරි කතා බහක් කාවින්දත් එක්ක ඒ කියන්නේ අපි මචං යාළුවෝ වුණාට අපි මෙහෙම කතා බහ කරලා නැහැ. එතකොට ඇත්තරම මේ කතාව ඒ කියන්නේ අපි ඉංජිනේර ෆැකල්ටි කවුරු දන්නේ නැතුව ඇති ඉංජිනේර ෆැකල්ටි නෙමෙයි මේ කැම්පස් එකේ මගේ කතාව මේ ඇත්තරම අපේ ගමේ ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා මේ ඒ දෙන්න ඇරෙන්න වෙන කැම්පස් එකේ මම හිතන්නේ මගේ කතාව දන්න කවුරුත් ඇති කියලා මේ ඉතින් මේ මේ කතාව මේ කතාව කියන පළවෙනි කතාව මගේ ඇත්තටම මම එකට මෙච්චර කාලයක එකට හිටපු ඉංජිනේර ෆැකල්ටි හිටපු යාළුවෝත් දන්නේ නැහැ මේ කතාව මගේ කතාව මේ මං කියන පළවෙනි කතාව මගේ කතාව ඒ වගේම කාවින්න මේ මම ඉස්සෙල්ලා මුලින් මේක පටන් ගන්නද කිව්වා මිනිස්සු මචං ජීවිතේ එක එක කාල පසු කරනවා ඒ පසු කරලා එක කඩේමක් පැන්නට පස්සේ ඌට මචං පිටිපස්ස හැරිලා අන්න පෙන්නන්න කතාවක් තියෙනවා. එතකොට කාවින්දගේ කැම්පස් ආපු ගමන දක්වා කතාව මේ විදිහට කියලා ඉවර වෙනවා. හැබැයි මචං මේ ලොකු කතාව ඉවර වෙන්නේ නැහැ. තවත් කවදා හරි දවසක අපි වෙන වෙන තැන්වල ඉද්දි මේ වැඩේ දිගටම මම අරන් ගියොත් විසංවාදී මම අරන් ගියොත් මම අරන් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙම දවසක කාවින්දව අපි හම්බුණොත් අපි කතා කරමු අනිවාර්යයෙන්. කැම්පස් එකෙන් පස්සේ ජීවිතේ කොහොමද ගෙවුනේ? කාවින්ද මොන තත්ත්වෙද දැන් ඉන්නේ? අපි මොන තත්ත්වෙද ඉන්නේ? මම බලාපොරොත්තු වෙනවා මචං ඒ වගේ කතාවකුත් කරන්න. අනිවාර්යයෙන්. සහ අපි ප්‍රාර්ථනා කරමු අපිට එහෙම ලස්සන අනාගතයක් හැදෙන්න කියලා. බලාගෙන ඉන්න අපිට සහ මේක බලාගෙන ඉන්න උඹලට මේක බලාගෙන ඉන්න අපේ ආදරණීය නංගිලා මල්ලිලාට ඒ වගේ ලස්සන අනාගතයක් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ඔයාලගේ ජීවිතේ ගොඩ දාන සංවාද විසංවාද මේ විදිහට අද ඉවර වෙනවා. අපිත් එක්ක එකතු වුණේ ජපුර ඉෆෙක්ට් එකේ කාවින්ද thank you මචං. කාවින්ද සෙනගත්න. එහෙනම් අපි යනවා channel ටික subscribe කරන්න කාවින්ද අයියාගේ සුදුවත අයියාගේ දහම් අයියාගේ හැමදාම කියන channel ටික ඔන්න subscribe කරන්න set වෙලා ඉන්න. ඉතින් හැමෝම වැඩ කරන්න තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා. ඉවරයි. විනාඩි 51යි. 51යි. ලව් එක ගැන තමයි කියන්න වරුනේ. මේ ඉතින් පොඩ්ඩක් හොඳයි දා මාත් යනකම්. සුනේ රශ්මිකා මේක දාන්න බැරි නේද? තමයි ඉතුරු කරපන් අපි දෙන්නට හොඳයි. අතාවන්දේ මට කාමර ස්ටුඩියෝ එක දීලා කරයි. තාක්ෂණික දාලා ලවන්න. ඔෆිෂියල් ස්ටුඩියෝ පාර්ට්නර්. ඔෆිෂියල් ස්ටුඩියෝ පාර්ට්නර්. රශ්මික. කියා සර්ගේ කතාවනේ. මේ සර්ගේ නම කිව්වලා උගලන් නම් මම කියනවා.